ඕන. පවුලේ අයගෙන් ප්‍රශ්න කරන්න යනවා කියලා පොලිසිය පැත්තෙන් අපිට ආරංචි වෙනවා. ඊටමතරව අවශ්‍ය වූහොත් කජ්ජාගේ පුතාගෙන් නැවත තොරතුරු ලබා ගන්න ඔහුගෙන් කට උත්තර ගන්න සූදානම් වෙනවා ශ්‍රී ලංකා පොලිසිය. දවස් 3කට ඉස්සෙල්ලා මාධ්‍ය දවස් 2යිනේ පෙරේදනේ මේක ආවේ. එතකොට දැන් ඔය කජ්ජාගේ පුතා හදිසියේම මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා මහරගම ප්‍රදේශයේ වගේ ගෙදරක තමයි තියන්නේ. ඒක තියන්නේ කජ්ජාගේ අක්කගේ ගෙදර කියලා තමයි අපිට ලැබිලා ආරංචි මාර්ග වලට අනුව. ඒ කොහොමද කජ්ජාගේ පුතාව අර ඒ මාධ්‍යවේදියා අපි දන්නවා කවුද කියලා. එයා කොහොමද කන්ටැක්ට් එක හොයාගෙන ආවේ? මහරගම ගෙදරට කොහොමද ආවේ? කජ්ජාගේ පුතාගේ නම්බර් එක කොහොමද යන්නේ? මේවා පුතා ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. මේවා ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. කොහොම හරි දැන් මේගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන්න යන බවට මෙන්න මෙහෙම තියෙනවා. කජ්ජාගේ පුත්‍රයාගෙන් පොලිසිය ප්‍රශ්න කරයි. නෑදෑයුනුත් කැඳවයි. 2012 වසරේ ඝාතනයට ලක් වූ රග්බි ක්‍රීඩක වශීම් තාජුදීන්ගේ මෝටර රථය පිටුපසින් පැමිණි වාහනේ ආසන්නයේ මිද්දනීය කජ්ජහනෝත් අරුණ විධාන ගමගේ සිටි බවට ඔහුගේ බිරිඳ විසින් සිදු කරන ලද හඳුනා ගැනීම සම්බන්ධයෙන් කජ්ජාගේ ඥාති සහ හිත මිත්‍රාදීන් ඇතුළු පිරිසකගෙන් ඉදිරියේදී ප්‍රකාශ ගැනීමට නියමිත බව වැඩබල්ල පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙරණත් ප්‍රකාශ කරනවා. අවශ්‍යතාවයක් මතුව හෝ කජ්ජාගේ පුත්‍රයාගෙන්ද නැවත ප්‍රකාශයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ඔන්නයා කියනවා. මෙම ප්‍රකාශය සිදු කර ලද්දේ අරුණ විධානගමගේ පුත් ඉදුවර විධානගමගේ විසින් මීට පෙර මාධ්‍ය වෙත අනාවරණය කළ තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකදී 2012 වසරේ තාත්වීන් ඝාතනයේ සිය පියා සම්බන්ධ බව මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කළ නමුත් ඒ අසත්‍ය ප්‍රකාශයක් බවට පුතා ප්‍රසිද්ධියේ කිව්වනේ තින්නේ. ඔන්න කොහොම වුණත් මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 2012 වසරේ සිට මේ දක්වා කාලය තුල එම මෝටර රථයේ අතර සිටි පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොතිබූ බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරමින් යනවා. මේක ඉතින් හොයා ගන්න ඕන